අදෝක හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න මේ උතුම් ධර්මශ්‍රවනයක්ත් එක්ක එකතුවේ. අද දවස මේ ධර්ම දේශනාව ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් ධර්මාවබෝධය පිණිස නිවන්දොරටුවක් බවට පත්වේවා කියල අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. අපි විශේෂෙන් බලමු මිය පරලොවගේ ඥාතීන්ට පින් ලැබෙන්නේ කොහොමද. අපි පින් දෙනවනේ. අපි බොහෝ ධර්ම දේශනාවල අපේ අරමුණ තමයි. අනේ අපේ මියගේ ඥාතිය මේ පින් අරගෙන සුවපත්තේවා. කොහේ හෝ ඉන්නවා නම් පින්ගන්න පුළුවන් තැනක. මේ පින් ලබාගෙන සැපුවත් ඒවා සුවපත්තේවා. මෛත්‍රී සහගත හිතකින් අපි පින් දෙනවා. හැබැයි ඔබට අපිට මේ කාටත් බොහෝ දෙනෙකුට අපි බොහෝ ධර්ම දේශනා කරදි බොහෝ අයගේ ධර්ම ගැටලු මේ පින් ලැබෙනවද. අපි දෙන පින් අනුමෝදන් වෙන්න පුළුවන්ද. කොහොමද මිය පරලවගිය කෙනෙක් පින් ගන්නේ මේ ඔබ හැමෝටම තියෙන ප්‍රශ්න. පිංහතුනේ දවසක් ජානුස්සෝනි කියලා බමුණෙක් බුදු හාමුදුරයි කාල හිටපු මේ බ්‍රාහ්මණයටත් ඔබට වගේ මේ ප්‍රශ්නය ඇති වුණා. මේ බමුණ බුදුරජාණන් වහන්සේ මුණගැහි ලහනෝ සාමීනී භාක්‍යතුන් වහන්ස අපි මිය පරලවගේ ඥාතීන්ට පින් දෙනවා. මේ පින් ලැබෙනවද කියලැහුව. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා ජානුස්සෝනි සුදුසු තැනදි ලැබෙනවා නුසුදුසු තැනති ලැබෙන් නැතේකි. ඔන්න දීපු උත්තරේ. සුදුසු තැනදි ලැබෙනවා නුසුදුසු තැනති ලැබෙන්න ඇකි. ඔහු ටිකක් කල්පනා කර ඔහුට මේක තේරෙන්න. ඇහව ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මට විස්තර ඇතුව කියල දෙන්න. පින් ලැබෙන සුදුසු තැන මොකක්ද පින් නොලැබෙන නුසුදුසු තැන මොකක්ද. අන්න එතනදි බුදුරජාණන් වහන්සේ වදාළ ජානුස්සෝනී සමහරයි මිය පරලෝ ගිහිල්ලා මරණින් මත්තය උපදිනවා නිරේ. නිරේ වැටෙන්න්න පුළුව මේ පුතජන ජීවිතය කියන්නේ. අපි දන්නේ නෑ සමහරු ඉන්න හොඳට පින් කරනවා. දන් දෙනවා සෙල් රකිනවා. හැබැයි මතක තියාගන්න සෝතාපන්න පලයට පත්වෙන කල් ඔබ අපායෙන් නිදහස් වෙලා නෙමෙයි. හොඳට පින් කර හිටියත් මරණ මංචකය අකුසලයක් බලවත් වෙලා අපාය වැටෙන්න්න පුළුවන්. ඒක සාමාන්‍යෙන් ධර්මය විස්තර කරන්නේ කුසල් මැඩලන අකුසල් කියලා ඔබ කරපු කුසල්ල යටපත් කරගෙන මරණ මංචක අකුසලයක් මතු වෙනවා. එහෙම කෙනෙක් නිරේ ඉපදුනොත් අපි හිතම කෙනෙක් මැරිලා අපි දන්නේනේ අපේ ඥාතිය මැරිල නිරේ ඉපදිලා. අපි මෙහෙ දන් දෙනවා පින්කං කරනවා හද්දවස පින්කං කරනවා තුම්මාසි පින්කං කරනවා ලොකූ දානාදී පින්කං කරනවා. හැබැයි ඒ කෙනා දන්නෙත් නෑ ඔහුට පින් ගණ්ඩ බෑ. මතක තියාගන්න කෙනෙක් මිය පරලෝ ගිහිලා නිරේ ඉපදුනොත් අපි දෙන්න පින් ලබාගෙන සුවපත්වෙන්න නිරේ ඉපදිච්ච කෙනෙකුට පුළුවන්කමක් නෑ. එහෙමනම් පින් ගණ්ඩ බැරි අභවය තැනක් තමයි නිරේ උපත කියලා කියන්න. ඊළඟට අපි හිතමු කෙනෙක් මිය පරලෝ ගිහිල්ලා මරණාසන්න මොහොතේ අකුසලයක් බලවත් වෙලා තිරිසං අපාය උපදේ. කෙනෙක් උපදිනවයිකො තිරිසන් සතයකොයි තිරිසන් සත්තු කොච්චර ඉන්නවා මොන තරන් සත්ව විග්‍රහයක් ධර්මය තියෙනවා. එතකොට ඔය වගේ තිරිසන් සතෙක් හැටියට කොහේ හෝ උපදිනවා. අන්ඩජ ජලාභය සංසේජජ සෝපපාතික ඔය ක්‍රමවලින් කොහෙන් හරි තිරිසන් සතෙක් හැටියට උපදින. එයාගේ ඥාතින් අනේ අපේ ඥාතිය නැතිවල දැන් දවස් 7යි දවස පින්කම. අනේ අපේ තාත් අම්මා අපේ සහෝදරයා තුම්මාසි පින්කම කරනවා අවුරුද්ධ පින්කං කරනවා එයා දන්නේ. එයාට ඒ පින්කන්න පුළුවන්කමක් නෑ. එහෙමනම් තිරිසන් ලෝක යමෙක් ඉපදුනොත් ඒ කෙනාට පින්ගන්න පුළුවන්කමක් නෑ. එක අභාවය තැන පින්ගන්න බැරි තැන. ඊළඟට මනුස්ස ලෝක අපි හිත මරණ මංචකේ පිනක් මතු වෙනවා කුසලයක් බලවත්වෙන. එයා මරණින් මත්තේ මනුස්ස ලෝකය උපදිනවා. දැන් එයාගේ පෙරජීවිතය නෑදෑ. ඒ අයි දන්න අපි හිතම මැරෙනකොටම කුසලයක් බලවත් වෙලා මවකුසක පිළිසිඳ ගත්තා කියල. එයා මාස 10ක් විතර කුසේ ඉඳලා එයා උපදිනවා දැන් පුංචි දරුවේ ඒ ළමය සෙල්ලං කරනවා දංගලනවා කෑම ඉල්ලනවා අර අම්ම තාත්ත කෑම දෙනවා කවනවා. හැබැයි යාගේ පෙරජීවිතේ නෑදෑය
හනි අපේ අම්ම නැතිවෙලා දැන් අවුරුද්දයි. අපේ තාත්ත නැතිවෙලා මේ අවුරුදු දෙක යන්නේ. මේ පස්වෙනි ගුණානුස්මරණ පින්කම කියලා එහෙ පින්කං කරන. දැන් හිතන්නට පොඩි දරුවට මෙහ පින් දෙනකොට එහෙ ඇඳුම් පහළ වෙනවාද. මෙහ පින් අනුමෝදං කරනකොට දානයක් දීලා අර පොඩි දරුවට කෑමපාන පිඟානට කෑම පහළ වෙනවාද නෑ. මනුස්ස ලෝක ඉපදුනොත් එයාට කෙනෙක් දෙන පින එහෙම ලබාගන්න ඒ මොහොතේ ලබාගන්න පුළුවන්කමක් නෑ. ඊළඟට කෙනෙක් මරණින් මත්තේ උපදිනවා දිවිය ලෝකවල උපදින. අන්න එතනද ඔබ පැහැදිලි කරගත යුතු කරුණු ගොඩාක් තියෙනවා. දැන් අපි දෙවියන්ට පින් දෙනවානේ. බොහෝ දෙනෙක් හිතනවා මේ දෙවියන්ට පින් දෙන නිසා ඔය දෙවියනුත් නිකං අපේ පිනෙන් තමයි ඔය ඔක්කොම සෙල්ලා. එහෙම හිතනයි නොයි දිවිය ලෝකවල ඉන්නෙත් නිකං අපේ පිනේ. අපි නිකං දිවිය විමාන හදලා නිකං කුලියට ඉන්න දීලා වගේ සමහරු අපි පින් දුන්න ඇත්නම් ඔහෙ ඉදි අන්න එහෙම හිතන කොටසක් ඉන්න. එක සම්පූර්ණ වැරදි අදහස. පිංහතුනී මරණ මංචකේ තමන් ජීවිතය කරපු ලොකු පිනක් කුසලයක් බලවත් වෙලා තමයි ඒ පිනේ විපාකයක් හැටියට කෙනෙක් දිවිය ලෝක උපදන්න. කෙනෙක් දෙව්ලෝ යන්නේ තමන් කරපු පිනක් නිසා යා එහි පිනේ විපාක ගෙවනවා. දැන් එයාගේ ඥාතීම් මනුස්ස ලෝක ඉදම් දිවිය ලෝක ගිය කෙනෙක් ගැන හිතම දැන්ඔයි විමානවත්වයි ගොඩාක් ඒ වගේ සිදුවෙන් තියෙනවා. බොහොම දුප්පත් පවුල්ලොල අය. හැබැයි පින්ඩ පාති වඩින ස්වාමීන් වහන්සේ නමකට දානි හැන්දක් පූජ කරලා. එක්කෝ විසි කරන්නගේ පිට්ටු කෑල්ලක් පූජ කරලා උක්දන්ඩක් මිරි කළ පූජ කරලා. පිපාසෙන් හිටපු කෙනෙකුට පැන්ටිකක් දීලා. මැරෙනකොට මේ පින බලවත් වෙලා ඒකෙනත් සුගතිය දිවිය ලෝකොල උපදින. එයාට බොහොම ලස්සන දිවිය සැප සම්පත් දිවිය විමාන දිවිය පොකුණු දිවිය සේනා පිරිවර ඒ හැම දෙයක්ම පිනෙන් ලැබින. ගොඩාක් දේශනවල තියෙන මුගලම් මහරහත්තන් වහන්සේ ඔබ දන්නවා ඉරදිමතුන් අතර ආග්‍රයි. උන්වහන්සේ දිවිය ලෝකෙට වැඩම කළ අහනවා පින්වත් දෙවිය. ඔබ බොහෝ දිවිය සැප සම්පත් ඉදින කෙනෙ. මේ දෙවිවරු අභිභවා ඔබ ඕසදී තාරකා වගේ බැබලෙනවා. ඔබ ලස්සන දිවිය ශරීරයක් ඇති කෙනෙ. ඔබේ දිව්‍ය විමානය සත්රුවනින් පහළ වෙලා තියෙන. මොනවගේ පිනක් කරලද මේ තරන් සැප සම්පත් ලැබුවේ කියලාහන. එතකොට ඒ කොතනවත්නය අනේ අපේ පරණම මනුස ලෝක හිටියේ ඒ කට්ටිය මෙහෙම දානයක් දීලා මට පින් දුන්න ඒ පිනෙන් තමයි මෙහෙම ලැබුණේ මනුස්ස ලෝක ඉන්න මගේ නෑයෝ මට පින් දෙන කොටයි මට මේ පහල එහෙම කොහෙවත් නෑ. ඒ දෙවිවරු කියන සාමීනි මං මනුස්ස ලෝක ඉන්න ඇද්දී මං මේ වගේ පිනක් කරා දානයක් දුන්න උක්දන්ඩක් මිරි කළ පූජ කරා. මං මේ වගේ පිපාසෙන් ඊටපු කෙනෙකුට පැන් දුන්න මංගේ කරපු පින හැමවෙලේම සිහි කරලා සිහි කළ බලවත් කර. මට මැරෙනකොට ඔය පින බලවත් වනා ඒ පිනෙන් තමයි මං මේ සැප සම්පත් ලැබ. එතකොට ඒකට අපි කෙන චුතිසිතට කුසල නිමිත්තක් තමන් කරපු කුසලයක් ආසන්න කර්මයක් හැටියට බලවත්තේ. ඒ ආසන්න කර්මය කුසලේ බලවත් වෙලා සුගතියනවා. හැබැයි දෙවියන් කියන්නේ පිනට කැමතියි. අපි පින් දෙනකොට අපි දෙවියන්ට පින් දෙනකොට ඒක ප්‍රතිඵලය ලැබෙන්නේ අපිට. දෙවියෝ සතුට වෙලා අනුමෝදන් වෙනවා. පින් අනුමෝදන්වීමත් පින. පත්ති දාන පත්තානු මෝදනාගෙන අපි පින් දෙනකොට අපිට පින් රැස්වෙනවා. මතකතියාගන්න. දැන් කෙනෙක් හිතන්න පුළන් අපි පින් දෙනකොට අනි අපේ පින් අඩු වෙනවානේද එක වැරදිී. පින් දෙනකොට පින වැඩි වෙනවා. ඒක බුදුහාන්දුරුව පෙන්නුවේ එක පහනකින් පහන් 100,000 ගානක් දල්වන්න පුළුවන්. එක පහනකින් පහන් 100,000 ගානක් දල්වනකොට ආලෝකය අඩුවෙනවද වැඩි වෙනවද වැඩි වෙනවා. අන්න උපමා එහෙම නැතු අරනිකම් පින් දෙනවා කියපු හම එක පාට හිතෙන්නේ පර්සකේ තියෙන සල්ලි තව කෙනෙකුට දීපු ගමන් තමන්ගේ පර්සගේ සල්ලි අඩුවෙන. ඒ වගේ අපේ පින් අනුන්ට දීලා ඇයි අපි පින් අහිමි කරගන්නේ මංකරගත්ත පින මන්ත්‍රයා ගන්නවා එහෙම හිතෙන්න්න පුළුවන්. මේක මෛත්‍රියත් එක්ක යන්න දෙයක්. මෛත්‍රිය තමයි පිනාතර අග්‍රම පින. අනේ අපේ ඥාතිය සුවපත්තේවා කියලා හිතනකොටම ඒ සිතුවිල්ලම තියෙන මෛත්‍රිය. තව කෙනෙකුට පින් අනුමෝදන් කරන්නෙම මෛත්‍රී සිතෙන්මයි. ඒ මෛත්‍රියම විශාල පිනා. ඒ නිසා පින් දෙනකොට
පින් රැස්වෙනවා තමන්ට තව තව. දෙවිවරු කියන්නේ පිනට කැමති පින් කරලා දන්දීලා සිල් රැකල මනුස්සලෝක කරපු පිනෙන් තමයි දිවිය ලෝක ඉපදිලාතිය. එදකොට ඒ අය මිනිස්සු පින් කරනකොට ධර්මය සඳහන් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කෙනෙක් පින් දහම් කරලා දෙවියන් සිහිපත් කරලා දෙවියන්ට පින් දෙනකොට ඒ අය සතුටු වෙලා ආශීර්වාද කරන. අනේ මනුස්සලෝකයි අසවල් අසවල් ගංවල මේ වගේ අය ධාර්මිෂ්ටව ජීවත්වෙනවා. ධාර්මික අමුදරුව පෝෂණය කරනවා. ඒ අයි ගුණ ධර්ම පුරනවා. ඒ අයි පිනට කැමති පිනට ලැදී. ඒ අය පින් කරල අනේ අපිටත් පින් දෙනවා. ඒ අය සුවපත්තේවා කියල දෙවියම් පෙරලා ඒ පින් දෙන කෙනාට ආශිර්වාද කරනවා. දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන. දෙවියන් ඒ අය ආරක්ෂා කර. බුදුහාන්දුර දේශනා කරනවා එකම දරුවෙක්කි නම්ම කෙනෙක්. තමන්ගේ දිවි දෙවනිකොට ඒ දරුව රකින්නේ යම්සේද පින් දහම් කරන සිල්වත්ව ජීවත්වෙන ගුණධර්ම පුරණ ධාර්මිෂ්ටය දෙවියන් ආරක්ෂා කරන. එහනම් මතකතියාගන්න ඔබ දෙවියන්ට පින් දෙනකොට ඔබේ පිනෙන් දෙවියන් යැපෙනවන් නෙමේ. දෙවියන්ගේ පින් දැකල සතුටු වෙලා ඔබට ආශිර්වාද කරනවා. ඒක මේ වගේ දැ අපි දෙවියන් පැත් මනුස්සෙක් හැටිට ඔබ හිතන් ඔබ පිනට කැමති කෙනෙක්න. ඔබ බණහන්ට කැමති පින්කං කරන්න කැමති. ඔබේ කවුරු හරි හිතවතෙක් යාළුවේ ගිහිල ලොකූ පින්කමක් කරන අප හිතම ඒ අයි ලංකාවට ගිහිල්ලා දැන් විදේශක ඉන්න පිංහතුන් ඔබ හිතන් ඒ අයි ලංකාවට ගිහිල්ලා ඔන්න රුවන්වැලි සෑයි ලොකු පින්කමක් කරලා. දැන්ගේ පින්තූර ගෙනහල්ල පෙන්නල කියනවා අපි ලංකාව ගිහිල් අනේ ලොකූ පින්කමක් කර. අපි ස්වාමින් වහසල වඩම්මල දානයක් දුන්නා. රුවන්වැලි මහා සෑයට කප්රුක් පූජාවක් කරා. අපි හොඳට පින්කම කරගත්තා. මේ කියල පෙන්න්න. පෙන්නල කියන ඔයාටත් මේ පින් අනුමෝදන් කරන ඔයත් මේ පින් අනුමෝදන්වේ. එතකොට එයා හදවති මනේ සාදු සාදු කියලා අනුමෝදන් වෙන. එතකොට එහෙම අනුමෝදන් වෙනකොට අපට මෛත්‍රී සහගත කෙනා ඒ පින් කරන කෙනාට ආශිර්වාද කරනවා. අනේ ඔයාට තවතවත් මේ වගේ පින් කරගන්න ලැබේවා. කොච්චර දෙයක්ද මාත් ඒ පින් අනුමෝදන් වෙනවා කියලා අන්න ඒ විදිහට හදවතින් ආශිර්වාද කරන. ඒක තමයි මෛත්‍රී. කෙනෙක්ගේ පින දැකලා සතුටුවීම මුදිතා කරුණ ඔය ඔක්කොම ගුණද මේ ධර්මයත් එක්ක යන ගුණ. ඒවා දෙවියන් තුළ තියෙන නිසා පින් කරන කෙනාට දෙවියන් ආශිර්වාද කරන. එහෙමනම් අපිට පේනවා අපි දෙන පින්වලින් අපි මිය පරලවගේ ඥාතීන්ට පින් දෙනකොට ඒ පිනෙන් ප්‍රයෝජනයක් කරගෙන පිනෙන් යැපෙන්න ඒ පිනෙන් සැපවත්වෙන්න සුවපත්වෙන්න පුළුවන් ප්‍රේත කොට්ටාසොල ඉපදිච්ච ඥාතීන්ට. හැබැයි මතක තියාගන්න ධර්මය තියෙන ප්‍රේත කොට්ටාස ගොඩා අපි මේ දේශනාව ඔබට කීපයක් ගැන සඳහන් කරනවා මේ ප්‍රේත වර්ග මතක තියාගන්න ප්‍රේත කොටස් දැන් තිරිසන් ලෝක වගේ තමයි. ඔබ හිතන්න තිරිසන් සත්තු කියල කිවට කොච්චර සත්ත වර්ග ඉන්නවාද හිතන්නවත් බෑ කොච්චර විසිතුරුද එක එක හැඩතල එක එක පාට එක එක සුරූපේ ඒ වගේ තමයි ප්‍රේතාපාය තම තමන් කරපු කර්මවලට අනුව එක එක සුරූපයේ ප්‍රේතාත්ම ලබල තියෙන. සමහරයි බුදුහාන්දුරුව පෙන්නවා ඒ අය එක නංවලින් හඳුන්නන ප්‍රේත කොට්ටාසින්න සමහරු ඉන්න ඒ අය කරපු අකුසල්වලට අනු උපදින්න අසූචි වලේ. ඒ අය ආග්‍රහණය කරන්නේ කන්නේ කනවකිවරම අපි බත් කනවගේ කනව නෙමේ ඒක ආග්‍රහණය ප්‍රේතියෝ කියන්නේ සියුම් ශරීරයක් තියෙන එකන අපේ ඇස් දෙකට පේ නැත්තේ දිවසක් තියෙන කෙනා දිවසින් දකින. සාමාන්‍ය පියවියහෙන් දකින්න බැරි සියුම් ශරීරයක් තිය නික හුළඟ වගේ. ඉතාම සියුම් හැබැයි ආග්‍රහණය කරලා ඒ ගන්ධ ආග්‍රහණය කරනකොට තමයි කුසගින්න නිවේ. එතකොට එවැනි ප්‍රේතයන්ට ධර්මය කෙන ගූත කාදක ප්‍රේතයක් පින්ගන්න බෑ. ඒ අයට කරමයෙන්ම වැහිලා තියෙන්නේ තමන් කරපු අකුසලේ බලවත් එයාගේ නෑ දෑයෝ ඥාතීන් කොච්චර පින්කං කර පින් දුන්නත් එයාට පින් අරගෙන සූපත්වෙන්න බෑ. ඊළඟට තව ප්‍රේත කොට්ටාසින කුණු පාස කියල ප්‍රේත කොට්ටාසය. කුණු පාස මලකුණුවල ඕජහා උරාබනු. මලකුණු ආග්‍රහණය කරන ගන්ධය. ඒක තමයි ඔවුන්ගේ කුසගින්න නිවෙන කර්මය මේ කර්ම විපාකොල භයානක් කර. දැන් ඔබට හිතෙන්න්න පුළුවන් අයුවත් ඔය මහා පිරිිය කෑමනි
ඇයි හොඳ දෙයක් කණ්ඩ බැරි කිය. ඔබ හිතන්න ඌරෙක් ගැන හිතන්න. ඌරට අසූචික පේන්නේ සුදාභෝජනය වගේ. ඒක තමයි කර්මයෙන් ඔහුට ලැබිල තියෙන්දේ ඔබ පිළිකුල් කරනදේ ඔහුට ප්‍රියතම කෑමක් බවට පත්වෙන. ඒ කර්මාණ්ඩෝපිය. අසූචි ගොඩේම හැදෙන පනුව ඒකම කාදානෝ එක තම ඔවුගේ ජීවිතේ. එතකොට ඒ වගේ කර්මයෙන් ලැබිලා තියෙනවා අර අසූචි ආග්‍රහණය කරනකොට කුසගින්න නිවෙන එක තම ඒ අමනුස්්‍යයාගේ කුසගින්න නිවෙන ක්‍රමය. ඒ වගේ කුණු පාස කියන ප්‍රේතයෝ මලකුණුවල ඕජාව ඒවා කුණුවෙනකොට ඒ ගලාගෙන යන ඒ ඕජාව ආග්‍රහණය කරනවා ඒකෙන් තමයි කුසගින්න නිවේ. ඒ කුණු පාස කියන ප්‍රේතයන්ටත් පින්දුන්නට එයාගේ අපි හිතම යාගේ පෙර නෑදෑව එකතු වෙලා අනේ පින්කං කරනවානේ අපේ ඥාතිය සුවපත්තේවා සුවපත්තේවා සුගතියන්න ඕන ඒ කොච්චර හිතුවත් එයාට පින්ගණ්ඩ බෑ. එයාගේ කර්මය බලවත් එයාගේ කුසගින්න නිවෙන්නේ අර මලකුණුවල ඕජා උරාබීමෙන් විතරයි කිය. බලන්න භයානක්කම. ඊළඟට බුදුහාන්දුරු පෙන්න්නනවා තව කොටසක් ඉන්නවා සමහර ප්‍රේතියෝ ඉන්නවා අක්නි ජාල කියන ප්‍රේතිය. ඒ අයගේ කටෙන් ගිනි ගින්දර යන්න මුළු ශරීරයම ගිනි ගන්න. අක්නි ජාලමක කියන ප්‍රේත කොටස. ධර්මය සඳහන් වෙනවා. අහසේ පාවිපාව යනව සමහර අමනුස්්‍ය මුළු ඇඟම ගිනි ගන්න ගිනි බෝලයක් වගේ අහස යනවා කිය අනිත් අයට පේන්නේ. කෑගහනෝ විපාක දෙනවා පිච්චිලා යනකොට ආයි පහළ වෙනවා ඒ විදිහටම ගිනිගන්න. කර්මය ගෙවනකන් චුතවීමක් නෑ කිය. මේ කර්මයෙන් ලැබෙන උපත්වල හැටි. එතකොට එවැනි අයට පින්දුන්නට පින්ගන්න පුළුවන්කමක් නෑ. ඊළඟට සමහර ප්‍රේතියෝ ගැන තියෙනවා බුදුහාන්දුර පෙන්නම් මහනෙන වේලිච්ච අර රත්වෙච්ච ගිනියං වෙච්ච ගලක් උඩට උන බට ටිකක් දළු ටිකක් කපල දැම්මට පස්සේ පොඩි වෙලාවක් කැරකොට ඒක කරකුට්ටන් වෙලා යනවා කියෙන රස්නයට. ඒ වගේ සමහර ප්‍රේතියෝ කුසගින්න පිපාසේ මුළු ඇඟම දනව පිච්චෙනවා කිය. උඩු බැලි අතට වැතිරිලා කෑගහනුව විලාප දෙනවා කුසගින්නට කොච්චර පින්දුන්නත් නෑදෑය මොනතරම් පින්කං කර පින් අනුමෝදන් කරත් ඒ පින්ගන්න පුළුවන්කමක් නෑ කිය. පින් අරන් සූපත්වෙන්න බෑ කිය. බලන්න මේ කර්මය තියෙන භයානක්කම. එතකොට ඔය වගේ තව සමහර ප්‍රේත කොටසක් ගැන තියෙනවා විශාල බඩක්තිය ඒ බඩ මහා විශාල බඩක් තියෙනවා කිය. ඉතාම පුංචි කටක් තියෙනවා කියෙන ඉදිකට තුඩක් වගේගෙන කට. දැන් බලන්න කොච්චර කුසගින්නක් කාවත් අර කටෙන් කුසගින්න සංසිධවන්න පුළුවන්ද කිය. ආහාර හොයාගෙන දුනොයි ප්‍රේතියෝ ගැන පේතවත්වයේ තියෙන කතා දේශන සිය ගානක් තියෙන. ඔවුන් සමහර යොදුම් ගනන් කුසගින්නට ආහාරයක් හොයාගෙන දුවනවා කිය. හැම වෙලාම සා පිපාසාාවෙන් ඉන්නේ. පින්ගන්න පුළුවන්කමක් නෑ ගොඩාක් ප්‍රේතයන්ට. ඔය අතර එකම ප්‍රේත කොටසක් ගැන ධර්මය පෙන්න්නනවා. ඒ අයට කියන පරදත්වූප කියන කොටස පරදත්වූප කියන අනුන්ගෙන් යැපෙන. පින් බලාපොරොත්තුවෙන් ඉන්නවා. අනේ අපේ නෑයෝ අපිට දැම්පින්දෙයි දැම්පින්දෙයි. අපේ ඥාතින් අපිට දැම්පින්දෙයි කියලා කාගෙ හරි පිනක් අනුමෝදන් වෙන්න බලාගෙන ඉන්න ප්‍රේත කොටසක් කියනවා. අන්නේ අය ඒ අයගේ දරු නෑදෑය එකතු වෙලා පින්කං කරනකොට බොහෝම සතුටින් ඒ පින් අනුමෝදන් වෙනවා පින් දෙනකොට අනේ අපේ ඥාතිය සුවපත්තේ වයිදම් මේ ඥාතී නං හෝතු සුකිතා හුන්තු ඥාතයව. අපේ ඥාතීන් මේ පින් අරගෙන සුවපත්තේවා. අපේ මියගේ ඥාතීන් මේ පින් අරගෙන සුවපත්තේවා කියනකොට අන්න ඒ පින අනුමෝදන් වෙන. ඒ පින් තමන්ට අනුමෝදන් කරනකොට ඒ පින් ගන්න පුළුවන් කිය. ඒ පින් අරගෙන ඒ පින් ලැබෙනවා කියන්න මේ වගේ. ඒ පින් අනුමෝදන් වෙනකොට කර්මානුරූපීව ඒ පිනේ විපාකයට අනුව කුසගින්න හිටපු කෙනාට ආහාර පාන් ලැබෙනවා. වස්ත්‍ර නැතුව හිටපු කෙනාට වස්ත්‍ර පහළ වෙන. පිපාසෙන් හිටපු කෙනාට පිපාසෙ සංසිදෙන. හැබැයි මතක තියාගන්න ඒක හැමදාටම නෙමේ. ඒ ප්‍රේතාත්ම ඉන්න තාක් කළුත් නෙමේ. ඒ පිනේ විපාක බලවත්ව තියෙන තාක් කල් විතරයි. අන්නේ නිසා තමයි නිතර නිතර පින් කර කර ඔබේ මිය පල්ලෝගේ ඥාතීන්ට පින් දෙන්න කියන්න. ඒ අයි පින්ගන්න පුළුවන් තැන්වල ඉන්නවනම් ඒ අයට ඒ පිනේ විපාක සමහරලාට ඔබ දෙන පිනේ විපාකෙ මාසයක් සතියක්
ඒ පිනේ විපාකාය අවසං වෙන ආයි කුසගින්න දැන එක මේ වගේද. තවත් උදාහරණයක්කම අපි ඔබ හිතන්න ඔබ පාරය යනකොට හිගන්න ඉන්න අපි ඕන තරන් දැකල තියෙනවන අසරණ මනුස්සෙක් ඉන්න හිඟන මනුස්සේ. සමහර වයසකයි ඉන්නවා දැක්කහම එක පාට අනේ අපේ අම්ම වගේ අපේ තාත්ත වගේ මේ මනුස්සය. එහෙම හිතෙන අවස්ථා එනවා. උදව් කරන්න ඕන කියලා සමහරුන් නිකං රුපියල් 5-10ක් නෙමේ සමහර රුපියල් 10 දීලා මේකින් කාල බීලා ඉන්න කියලා ඇඳුනුත් ගෙනත් දීලා නාවල ඔය වගේ අපි දැකලා තියෙන ඔය සමහර තරුණ පිරිස් ඉන්නවා ඔය පාරවල්ල ඉන්න හිකන්න ඔය කරගෙන ගිහිල්ල නාවල හොඳට කන්න දීලා ඇඳුම් අන්දල සමයිට දවසක් දෙකක් හොඳට සැප සම්පත්දීල හැබැයි ආයි ගෙනහල්ලට පාරට දාලා යනවා. එතකොට ඒ දවස් දෙක තුන ඒක විපාක ලැබෙන. අන්නේ වගේ තමයි. අප හිතම ඔබ පාරේ යනකොට අරවගේ මනුස්සේ දැකලා ඔබ ලොකු ගානක් අප හිතම. ඔබ රුපියල් 2000ක් දුන්න කළ තු ලංකා රුපියල් වලින් රුපියල් 2000ක්ම දෙනවා. අනේ මේ මනුස්සය බඩකින්න ඉන්න කිය. දැන් හිතන්න සාමාන්‍යෙන් අනේ නෝනා බඩකිනී කන්න දෙයක් නෑ කියලා අතපාගෙන යන්න හිගන්නෙකුට රුපියල් 2000ක් දෙනකොට මොන තරන් සතුටක් ඇති නොද කියලා හිතා. නිකම් මෝනෙන් හිතන්න ඇස්වල ඇස් ලොකු වෙලා මෝන පිරිලා අර සියල් අමතක වෙලා පුදුම සතුටකින් අනේ නෝනා පින් සිද්ධ වෙනවා කියලා බොහෝම සතුටේ අර රුපියල් 2000 ගන්න ලෝකයක් ලැබුණාවගේ සුවිපයක් කටනාවගේ හිතන්. හැබැයි ඔයි රුපියල් 2000හෙන් දවස් කීයක් කාලා ඉඳීද කියලා හිතන්. වේල් 3ක් කනවා රුපියල් 500ක් විතර ඉවරයි අඩුවටම කෑවත්. දවස් 4-5 යනකොට අර අතේ සල්ලි ඉවරයි ඊට පස්සේ ආයි බඩකිනි දැනෙනවා. ආයි කුසගින්න පිපාසි දැනෙනවා. ඔන්න ඔය වගේ තමයි අපි පින් දෙනකොට ඒ පිනේ විපාකයේ බලවත්කම මත අපේ මිය පරලෝගේ ඥාතීන්ට ආහාර පහළ වෙනවා. කුසගින්න සංසි දෙනවා. වස්ත්‍ර පහළ වෙනවා. පැම්පොකුණු පහළ වෙනවා. හැබැයි පින ගෙවිල අවසන් වෙනකොට ආය අර කලින් තිබ්බ තත්වයට මායි කුසගින්න දැනෙනවා. ආයි පිපාසි දැනෙනවා. ආයි වස්්‍ර අතුරු දහන් වෙනවා. ඕක තමයි ප්‍රේත ලෝක ස්වභාව. ඔබට පේනව ඇති සංසාරි කොයි තරන් දුක් සහගතද. ඒ නිසා මොකද සමහරු හිතනවා ඉන්නකම් පින් කරන්නෙත් නෑ. මැරුණට පස්සේ හිතන් ඉන්නවා මගේ දරුවෝ හරි මට පිනත් දෙන්න ඇත. මගේ ළමයි හරි මන්සී කරලා පින් දෙයි. එතකොට මැරිලා අනුන්ගේ පිනෙන් යැපෙන්න්න පුළුවන් කියල හිතාගරන්න කොටසක් ඉන්නවා. එතකොට ඔබ හිතන්න මේ මැරිලා පින්ගන්නවා කියන ලේසි සෙල්ලමක් නෙමේ. ලේසි දෙයක් නෙමේ. මොන තරම් අමාරු අසීරු අවස්ථාවක්ද කියලා ඔබ ගලපල බුද්ධිමත්ව හිතන්. ඒ නිසා ඊළඟට දැම් මෙහෙම පින් දෙනවා. ඔන්න ඔය විදියට තමයි කෙනවා පින් ලැබෙන්නේ මිය පරලවගේ ඥාතයට. බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයට පෙන්වා මිය පරලෝගේ ඥාතීන් පින්ගන්න හැටි පින් ලැබෙන හැටි දැන් එතකොට හිතෙන්න්න පුළුවන් ඔබට ඇතිවෙන ප්‍රශ්නම. අපි සමහරු පින් දෙන්න අනේ අපේ තාත් අපේ අම්ම කියලා අපි නං කියලා අපි නිකං කීප දෙනෙකුට පින් දෙන්න. එහෙම පින් දෙනකට ඔබට හිතෙන්න්න පුළුවන් ඉති ඒ අය අපි හිතම සුගතිය කියල අපි නිකමට හිතම අපේ මැරිච්ච තාත්ත දිවිය ලෝක අපි එහෙම හිතාගමකු. අපේ අම්ම සුගති මනුස්ස ලෝක හරි දිව ලෝක හරි ඉන්නවා. හැබැයි අපි යාවෙන පින් කරනවා. ඉතින් යා සුගතිය නං ඉති පින් අපරාධන අපරාධනය අපි පින් දුන්නේ. එහෙම හිතෙනවා ගොඩක් දෙනෙ කොහොම හිතනවා. එයාට පින්ගන්න බයිනං ඒ පින් ආක යනවද අපරාධයක් නමි කරේ වගේ හිතෙනවා. ඒ නිසා මතකතියාගන්න බුදු හාමුදුරන්ගෙනුත් ජානුස්සෝනිවේ ප්‍රශ්නය හනවා. සාමීනි භාගිතුන් වහන්ස අපි දෙන පින් ගන්න බැරි තැනකේ ඥාතිය හිටියොත් ඒ පිනට මොකද වෙන්න කියලැව. අන්න එතනති බුදුරජාණන් වහන්සේ ඇස් සැරෙන උත්තරයක් දුන්න. ඒ තමයි ජානුස්සෝනී මේ දීර්ග සංසාර ගමන කෙලවරක් නැති සසර ගමනේ අපේ අම්ම වෙච්චාය පියාවෙච්චාය දරුව වෙච්චාය සහෝදරය වෙච්චාය ඥාතීන් වෙච්ච පිරිස මෙපමණයි කියලා සීමා කරන්න පුළුවන්කමක් නෑකි. ඒ අය අතර විශාල පිරිසක් පින්ගන්න බලාගෙනන්න සමහට අපේ මේ ජීවිතය අම්මට සුගති ඇතියාට පින ඕන්නෙත් නැතිවී. හැබැයි අපේ අම්මල වෙච්ච සිය දහස් ගානක් අනේ අපේ සංසාරි දරුවේ
අනේ අපිට කවුරු හරි පින් දෙනවනම් පින් දෙනවනම් කියලා පින්ගන්න බලාගෙන ඉන්න පිරිස්ස මෙතකයි කියන්න බෑකි. එතකොට ඒ අය ඒ පින් ගන්නවා. පිනහ කියන්නේ ඊළඟට තමන්ට පින් දෙනකොට තමන්ගේ පින තවත් වැඩි වෙනවන පින අඩුවෙන් වනෙමේ. මෛත්‍රී සහගතව කෙනෙකුට අනේ සූපත් ඒවා මේ පින් අරගෙන කියලා පින් දෙනකොට අපේ පිනත් බලවත්වෙන. අන්නේ නිසා පිංහතුනේ පින් දීමත් පිනක් පත්ති දාන පත්තාන මෝදනා පින් අනුමෝදන් වීමත් පිනක්. දැන් බලන්න මිය පරලෝගේ ඥාතීන්ගේ ස්වභාවය. අපි ඊළඟට ප්‍රායෝගික තිකක් හිතමු දැන් මෙහෙම. ඔය කෙනෙක් මැරුණට පස්සේ අපිට අපේ අම්මා තාත්තා ඥාතියෙක් සහෝදරේ කවුරු හරි. අපි ගොඩක් ඒ මිය පරලෝ ගියාට පස්සේ අපි ගොඩාක් දුක්වෙනවා. අනේ අපේ අම්මා අපි කොහොමද ජීවත්වෙන්නේ කියලා හිතෙනවා. තමන් ලෝකෙම අසරණ වනා කියලා හිතෙනවා. හැබැයි මතක තියාගන්න ඊට පස්සේ ටික කාලයක් යනකොට ඒ අයි නැතුව ජීවත්වෙන්න අපි පුරුදු වෙනවා. ඒක කාලයක්ත් එක්ක අමතක වෙනවා. ඔය පින් දෙන එකත් ඔය වගේම තමයි. කෙනෙක් මැරුණට පස්සේ අපි හත් දවස පින්කම හොඳට කරනවා. කලබලේ අර මිනිිය වල්ලපු ඔන්න මෙන්න තියලා ඒ කටවුඩේ හරි පින්කම කරනවා. තුම්මාසි පින්කම හොඳට ලෑස්ති වෙලා. කාලයක් තියෙන හොඳට සූදානන් වෙලා තුම්මාසි පින්කම හොඳට කරනවා. ඊට පස්සේ අවුරුද්ධ පින්කම ඒකත් ටිකක් හොඳට කරනවා. ඊළඟට අවුරුදු දෙක ඊළඟට පහ ඊළඟට අවුරුදු 10 ඔහොම ටිකක් ඈතට යන ඔය අතරීතින් පින්කමක් කරලා පින් දෙනවා. අපි හිතමු ඔබ ඉන්නකම් ඔබේ මියගේ ඥාතියට ඔබ පින්දුන්න කියලා හිතන් අනේ අපේ අම්ම තාත්තා කියලා ඔබේ ජීවිත කාලෙම ඔබ නිතර පින්කං කරා කියලා හිතන්. හැබැයි ඔබේ දරුවෝ ඒ දරුවන්ගේ දරු ඒ පරම්පරා දෙක තුන යනකොට ඒ අයට මැරි චාච්චිල සීලගේ නමක්කත් දන්නේ. ඔබම හිතන් ඔබ පින් දෙන්නේ කාටද ඔබේ අම්ම තාත්තට. ඔබ ආච්චිසීය ඔබ හදාගත්තනම් ඔබ ළඟ හිටියනම් ඔබ දන්න කාලෙ මිය පරලව ගිහිල්ලා ඔබේ ජීවිතයට ගොඩක් දැනුන නම් අන්න ඔබට ඒ නම් මතක්කෙන. එහෙම නැත්නම් අපි දන්නෙත් නෑ අපේ අත්තලා මුත්තලා කිත්තා පනත්තා කවුද කියලවත් දන්නේ. නමක්කත් දන්නේ. අපිට කවදාවත් පින් දෙනකොට මතක්කෙන්න එහෙමයි හිටිය කියලා. එහෙනම් මතක තියාගන්න කෙනෙක් මිය ගියාට පස්සේ ඒ අයගේ ඥාතිීන් ඒ අයි ඉන්නකම් පින්දේ එච්චරයි. ප්‍රේතලෝකවලට වැටුණොත් අවුරුදු දස දහස් ගන. සමහර ප්‍රේතයන් ඉන්නවා බුද්ධාංකුර ගනම් ප්‍රේතලෝකවල. අවුරුදුවලින් කෝටි ප්‍රකෝටි ගනම් ප්‍රේතාපායේ අකුසල් ගෙවනවා. එයාලට පින් දෙන්න කවුරුත් නෑ නෑදැයෙක් නෑ ඥාතියෙක් නෑ. ඒ අය තව ආත්ම ගඩන් තව ඉපදීපදි කියල මතකත් නෑ. ඒ නිසා මතක තියාගන්න මැරුණට පස්සේ අනුන්ගේ පින් අරගෙන ඒ පිනෙන් යැපෙනවා ඒ පිනෙන් සුවපත්වෙනවා කියනෙක ලේසි දෙයක් නෙමෙයි. ජීවත් වෙලා ඉන්න කාලෙ පුළුවන් තරම් පින් කරන්න. ජීවත් වෙලා ඉන්න කාලෙ අප්‍රමාදීව පින් දහම් කරන්න. බලන්න පිංහතුනේ ඔබ දන්නවා අපි පැන් වඩනකොට පින් දෙන ගාථාවක් තියෙනවානේ. දැ මේ බුදු හාමුදුරුවමයි දේශනා කරමි පස්සේ හදපු ගාථා නෙමේ. බුද්ධ දේශනා අතරම අංගුත්තර නිකායේ තිරෝකුඩ්ඩ සූත්‍රය ඒ වගේම මේක තින සුත්ත නිපාතෙත් තියෙනවා තිරෝකුඩ්ඩ සූත්‍රයේ කුද්දක නිකායට අයිති ඒ දේශනා බුදුහාන්දුරන්ගෙන් බුද්ධ දේශනාව. බුදුරජාණන් වහන්සේ මියගිය ඥාතීන්ට පින් දෙෙන ආකාරය දේශනා කර. අදත් ඔබ දන්නවා පැන් වඩනකොට අපි ඒ ගාථා කියනවා යථවාරි වහා පූරා පරිපූරෙන්ති සාගරන් ඒව මේව ඉතෝ දෙන්නම් පේතානං උපතප්පති. උන්න මේ උදකං වඩ්ඩං යථා දෙන්නම් පවත්වති. ඒව මේව ඉතෝ දෙන්නම් පේතානං උපතප්පති අහලතිනවනේ. එතොට මේ ගාථා අපි දන්න අහල තියෙනවා නිතර ඇහෙනවා පින් දෙනකොට පැන් වඩන් තැංගොලොයි ගාථා. එදකොට මේවා පස්සේ හදලා මේ පාලි වචන දාලා පස්සේ හදපු ගාත නෙමේ බුදුහාන්දුරන්ගේ බුද්ධ දේශනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ තිරෝකුඩ්ඩ සූත්‍රයට පසුබ මිච්ච කතාව අපි ගත්තව බිම්බිසාහ රජ්ජුරුවන්ගේ කල්ප 92කට පෙර නෑය. ඔන්න හිතන්න කොච්චර කල්ද කිය. අපි මේ හිතන්නේ අනේ අපි අම්ම තාත්ත කියල මේ ජීවිතය නෑයෝ ගැන. කල්ප 92ක් මහා කල්ප 92කට පෙර පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ එදා ඥාති පිරිසක්
ඒ කාලෙ කරපු අකුසලයකින් නිරේ වැටිලා කල්ප 91ක්ම අපායි දුක්විද විඳ ඇවිල් අපායම ඇවිල්ලා ඊට පස්සේ කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම කියන බුද්ධ ශාසන 4ම බුද්ධාංකුර 4ක් ප්‍රේතලෝකෙ දුක්විල්ලා. ඔය අතරේ පින්ගන්න බැලුවා අකුසල් බලවත් කකුසඳ බුදු හාන්දුරයි කාලෙත් පෙනී හිටිය පින් ඉල්වා පින්ගන්න බෑ. කෝනාගමන කාශ්‍යප ඒ බුද්ධ ශාසනවලත් පින්ගන්න බැරිවුණ. ඔය අතරේ කාශ්‍යප බුදු හාන්දුරුව මේ ප්‍රේතයන්ට පෙනීදලා පිංගල්ලපු වෙලාවක කියා හිටියා නුඹලගේ අකුසල් බොහෝ බලවත්. මේ බුද්ධ ශාසනය පින්ගණ්ඩ බෑ හැබැයි ඊළඟට පහළ වෙනවා ගෞතම කියලා බුදු කෙනෙ. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලයේ නුබල ඔය අකුසල් කරගත්ත කාලෙ කල්පානූ දෙයකට පෙර නුඹලගේ ඥාතීත්වයක් තිබ්බ කෙනෙක් එදාට බිම්බිසාර නමින් රජකං කරන. ඔන්න ඔය රජ්ජුරුව තමන්ගේ රාජකිය උයන බුද්ධ ශාසනයට පූජ කරලා ආරාම කුටි සෙනසුන් හදල බුද්ධ ප්‍රමුඛ දහස් ගණන් සංඝයාට දන්දීලා පින් අනුමෝදන් කරන ඕක විශාල පින ආරාම පූජා පින. ඒ පින ඥාතීන්ට අනුමෝදංකරොත් ඒ පින් ඔබ ලබාගෙන ඔබට ඔය ආත්මෙන් අතමිදෙන්න්න පුළුවන් සූපත්වෙන්න්න පුළුවන් කියව. දැම් බලන් මේකත් කාශප බුදු හාදුරන්ගෙන් දැනගත්ත. ඊළඟ බුදු හාදුරු පහළ වෙනකම් බලාගෙන හිටිය. අපේ බුදු හාදුරු පහළ වුණ. බිම්බිසා රජතුමා බණහල සෝවාන් පලයට පත් වුණා. තමන්ගේ රාජකී උයන කොටි සෙනසුන් හදල බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාමයක් කළ පූජ කර. කරුමය කියන්නේ එදා බිම්බිසා රජ්ජුරුවන්ට ඥාතීන්ට පින්දෙන් අමතක වුණ. බලන්න අර ඥාතීන් කොච්චර පෙර අකුසලේ භයානක්කම. රජ්ජුරු අච්චර විශාල පිනක් කරලවත් අනේ මගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා සූපත්තේවා කියල සිතුවිල්ල හිතටාවෙන රජ්ජුරුවන්ට අමතක වුණ. රජ්ජුරුව කරපු පින් අනුමෝදන් වෙවී සතුටෙන් හවස් වෙනකම් වේළුවනේ භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන බුදු හාදුරු වැඩඉන්න හැටි බලබලා සතුට වුණ. මාලිගාවට ගිල්ල නිදාගන්න කිය. ප්‍රේතයෝ කලබල වුණා හෝ කවදානං අපි මිදන්නද. කකුසඳ බුද්ධ ශාසනයත් අපි ප්‍රේතාපායි දුක්වින්ද අපිට පින්ගන්න බැරි වුණා. කෝනාගම බුද්ධ ශාසනයත් අපි ප්‍රේත ලෝකෙ දුක්වින්ද ඒත් පින්ගන්න බැරි වුණා. කාශ්‍යප බුදු හාන්දුරුව පහළ වුණා ඒත් ප්‍රේතාපාය අපි දුක්වින්ද. ගෞතම බුද්ධ ශාසනයේ අපේ සසරේ ඥාතියෙක් වෙන බිම්බිසා රජ්ජුරුව පින් දෙනකං අපි බලාගෙන හිටිය කොච්චර කල් බලන් හිටියද. මේ පිනුත් ගන්න බැරිනම් කවදා අපි මිදන්න දෝ කියලා ඔන්න ප්‍රේතයන් අඩන්න වැලපෙන්න්න කලබල වෙලා දුක් වෙනවා. එදා මේ පිරිස රජ්ජුරුවන්ට මේක දන්නන්න පෙනීදල කතා කරන්නත් බෑ ප්‍රේතයෝ. තමන්ට පුළුවන් විදිහට මාලිගාවේ අඩි සත් ඇහෙනවා අඩනව ඇහෙනද රජ්ජුරුවන් නිදාගන්න ගියාට රාත්‍රී ඇහෙනවා නිකම් අඩනෝ වගේ ඇහෙනවා ඇති. රජ්ජුරුව බලනෝ කෙනෙක් පේන්නේ. දොරවල් හොල්ලනවා වගේ යන්තම් බඩු හෙල්ලෙනවා පෙරලෙනවා වගේ හෙනවා. ඒ වගේ ඔය සමහර අමනුස්යෝ කය ගණ කරගෙන ඒ වගේ පොඩිපොඩි මිනිස්සු හොල්මන් කියලා බයවෙන්න. පොඩිපොඩි දේවල් යම් අමනුස්්‍යයන්ට එහෙම කරන්න අඩි සද්ද ඇහෙනවා දොරවල් හෙල්ලෙනවා බඩු පෙරලෙන ඔය වගේ දේවල් වුණ. රජතුමා ටිකක් හිතුව මං මහා පින්කමක් කරලා ආරාමයක් පූජ කරලා මගේ අඩුවක් මොකක් හරි වෙලාද. පහුදාම බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලාහනො සාමීනී මං මේසා විශාල පිනක් කරලා ඒ රාත්‍රී මන් නිදාගන්න ගිහිල මට හරියට භයානක දේවල් භයානක සද්ද ඇහෙනවා බඩු පෙරලෙනවා අඩි සද්ද ඇහෙනවා අඩනව ඇහෙනවා මේ මොක දැව. අන්න බුදුරජාණන් වහන්සේ වදා රජතුමනී කල්ප 92කට පෙර. ඒ කාලෙ නුබේ සංසාරික ඥාති පිරිසක් මෙන්න මේ වගේ අකුසලයක් කළ අපායි දුක්වින් දකි. බුද්ධාංකුර 4ක් අපායෙන් ඇවිල්ල ප්‍රේතලෝක දුක්වින් දකියෝ තාම ප්‍රේත අපායි. නුඹ කරපු මේ මහා පින ආරාම පූජා පින අනුමෝදං වෙලා සූපත්වෙන්න බලාගෙන හිටිය. රජ්ජුරුවන්ට ඒ ඥාතීන්ට පින්දෙන් අමතක වුණා. ඒ නිසා කලබල වෙච්ච ප්‍රේතයන් ඔබේ ඥාති ප්‍රේතයන් ඔය අඩා වැලපෙන්නේ ඥාතීන්ට අනුග්‍රහය රජතුමන ඒ අයට දන්දීලා පින් අනුමෝදන් කරන්න කිය. රජතුමාට දුක හිතිල බුද්ධ ප්‍රමුඛ සංඝයාට දින 7ක් මාලිකාවට දානයට ආරාධනා කර. බුදුරජාණන් වහන්සේ පසුවදා ඉඳන් දින 7ක් මාලිගාවට දහසක් සංඝයා පිරිවරාගෙන දානයට වැඩිය.
ඒ දානයට වැඩම කරපු වෙලාවේ දැන් රජතුමා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙන්න හදනකොට බුදුහාන්දුරු බුදුවැසින් දැක්කා දහස් ගණන් අර සංසාරික ඥාති ප්‍රේතිව ඇට සැකිලි වගේ. ඔළුවට ගහගන්නවා බිම හැපෙනවා කුසගින්න පිපාස වේදනාව අනේ අපිට දැම්පින්දෙයි කියල බලාගනීම. ඒවිලි බුදුහාන්දුර අධිෂ්ඨානයක් කරා බුද්ධ අධිෂ්ඨානයෙන් බිම්බිසා රජ්ජුරුවට දිවසක් නෑ හැබැයි බුදුහාන්දුරන්ගේ අධිෂ්ඨානයෙන් රජතුමාට මේ ප්‍රේතයන් පෙනේවා. ඔවුන් ගැන මෛත්‍රයේ සිත් ඇතිවේවා කියල බුදුහාන්දුර අධිෂ්ඨානයක් කර. රජතුමාට පේනවා එකරොත්තට විලාපදිදී දුක්විදින ප්‍රේත පිරිස. බුදුහාන්දුරු කියනවා රජතුමනි බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන්දීලා අනේ මගේ ඥාතී මේ පින් අරගෙන සුවපත්වේවා ඉදම් මේ ඥාතී නං හෝතු සුකිතා හුන්තු ඥාතියෝ කියල දානිටික පූජ කරන්න. සංඝයාට පැම් පූජ කරනකොට හිතන්න ඉදම් මේ ඥාතී නං හෝතු සුකිතා හුන්තු ඥාතියෝ. මගේ ඥාතී මේ පින් අනුමෝදන් වෙලා සා පිපාසාාවේ සංසිදේවා පිපාසේ සංසිදේවා. ඊළඟට හිතන්න සිවුරු පිරිකර පූජා කනකොට මගේ සංසාරික ඥාතීන්ට වස්ත්‍ර පහළ වේවා කළ හිතන්නකි. රජතුමා දන්දවෙලා පැම් පූජා කරලා සිවුරු පිරිකර පූජා කරලා මියගේ ඥාතීන්ට පින් දෙනකොට. ඒ අයට වස්ත්‍ර පහළ වුණා පිපාසේ සංසිද වුණ ආහාරපාන පහළ වුණා සූපත් වුණා. එදා බුදුහාන්දුරෝ දේශනා කරපු දේශනාව තමයි තිරෝ කුඩ්ඩ සූට්ට දේශනාව. ඔන්න ඔය දේශනාව සඳහන් වෙනවා කෙනෙක් මැරුණට පස්සේ. පින් අපේක්ෂාවෙන් සමහර ප්‍රේතයෝ මැරුණට දැක් කෙනෙක් මැරුණහම අපි ලංකාව හිතම දවස් හතාටක් ඔය මිනිිය සමහරු සතිය ගණන් තියාගෙනන්න ඇතින්නවා. දවස් 4-5ක් උපරිම දවස් 3-4ක් ගෙදර මළගෙදර තියාගන්නවාන. ඔය වර්තමානය ඇතිවෙච්ච වසංගත ප්‍රශ්න නැත්නම් සාමාන්‍ය දින ගණන් මිනිියක් තියාගන්න. ගෙදරගේ නහල්ලාගේ තියාගෙන අන්ඩලව මොනව කරත් දවස් කීපයකට පස්සේ ගිහිල්ල වල්ලනවා එක්ක පුච්චනවා. මිනිිය සොහොනට අරගෙන ගිහිල්ලා වලදාලා ආපහු වෙනවා. මිනිිය ගිහිල සොහොනි දැම්මට මැරිල ප්‍රේත ලෝක ඉපදුනොත් ප්‍රේතාපාය උපදින සමහර ඥාතීන් තමන්ගේ පැරණි ගෙවල්දරුවල් හොයාගෙන ඒ ප්‍රේතය ආපහු වෙනවා. මේ තිරෝකුඩ සූට්‍ර සඳහන් වෙනවා. එවැනි ප්‍රේතය ඇවිල්ලා ගෙයි 4 එක අර වත්තේ 4 මොකදර මේ මනුස්සෙක් නෙමේ මනුස්සයකුට නම් සාමාන්‍ය ඇවිල්ල ගෙදර මේසේ පුටුව තමන්ගේ කාම්බරය ඇද ඇඳුන් ටික තියෙනවා නිකම් පේන්න සාමාන්‍ය ජීවත්වෙන ප්‍රේතයට දැන් එහෙම බෑ. දැන් එයාට කර්මාන් රෝපීව එක්කෝ ගෙට ඇලුම් කරාට සමහරුවෙන් වගේ ඇතුළට එන්න අමාර කර්මය එක්ක ගෙට හැරෙන තැනහිදන් ගේ දිහා බලාගෙන හුල්ලනවා. තුම්මං හන්දියේ ඉදං එතන නතර වෙලා ගේ දිහා බලාගෙනෙක්ක වත්්‍ය කෙරෝලක ගෙයි කොහයාරි මුල්ල කොයි වගේ තැනත් තමයි විමානයක් හැටියට මේ ප්‍රේතයට ලැබේ. එදකොට බුදුහාන්දුරු දේශනා කරනවා දැන් ටික දවසක් යනකොට අර දරුවන්ට මතකත්නෑ මෙහෙම කෙනෙක් ඉඳලා මැරුණ නේද කියල මතකත්නෑ. ගෙදර පාටිදානවා කනවා බොනවා විනෝද වෙනවා කාලයක් යනකොට අනේ අපේ මියගේ ඥාතියට පින් දෙන්න ඕන කියල හිතෙන්නේවත්නෑ. ඒ අර ප්‍රේතයාගේ අකුසලේට ඒ දරුවන්ට මතක් එන්නවත් නෑ කෙන පින්දේ. බුදුහාන්දුරු දේශනා කරනවා ඒ නිසා ඒ අය ගැන අනුකම්පාවෙන් ඔවුන්ට පින් දෙන්න ඔවුන් අසරණයි. පින්ගන්න පුළුවන් ඥාතිී ඒ අය කෙනෙක් පින් දෙනකොට හිතන්නකෙන අනේ මේ අය මට මෙහෙම උදව් කර අපි හිතන්නේ අනේ ඉන්නකං අපිට මෙහෙම සැලකුව මේ විදිහට උදව් කර අපිෝ ලොකු මහත් කර අපිට මේ වගේ උදව්පකාර කර ඒවත් සිහි කර පින් දෙන්න කියන. එදකොට ඒ පින්ගන්න ඥාතීන් පෙරලා ආශිර්වාද කන මතකතියාගන්න අමනුස්්‍යයෝ වෛර බැන්දොත් තමයි භයානක පලිගන්න හිතා. අමනුස්්‍යයෙක් ආශිර්වාද කරනවා කියන්නේ ඒක අනතුරක් නෙමේ. ඔහු හිතනවානේ අපේ දරුව සුවපත්තේවා. අපිටත් පින් දෙනවා. ඒ අයට යහපතක් වේවා කියලා ආශිර්වාද කරනවා. දැ බලන මෛත්‍රී භාවනාව ආනිසංසන මනුස්සානම් පියෝහෝති. මිනිස්සුන්ටත් ප්‍රියයි අමනුස්සානම් පියෝහෝති මෛත්‍රී වඩන කෙනා අමනුස්්‍යයන්ටත් ප්‍රියයි. එතකොට ඒ අමනුස්්‍යයන්ගෙන් කටදරයක් නෙමේ. බුදුහාන්දුර එතනදි ගාථාවෙන් අර උපමාවෙන් පෙන්වා මේක හරියට මේ වගේ. යතාවාරිවහා පූරා පරිපූරෙන්ති සාගරන්න.
ඒව මේව ඉතෝ දින්නම් පේතානං උපතප්පති හරියට මේ ඉහල ඉඳම් ගලාගෙන යන ජලය පහල තියෙන අඩුතැන් හිස්තැන් පුරෝගෙන සාගරයට යන පරිපූරෙන්ති සාගර මහා සාගරයට යනව අඩුතැන් හිස්තැන් පුරෝගෙන ඒ වගේ තමයි පින් කරගත්ත කෙනා හොඳට පින්කං කරපු කෙනා තමන්ගේ මියගේ ඥාතීන් සිහිකල අනේ මේ අය සුවපත්තේවා කියලා පින් දෙනකොට ඒ අයගේ ජීවිත පිනෙම් පිරිලාර අඩු තැන් හිස් තැන් පුරෝගෙන යන වගේ පිනෙම් පිරිලා ඉතිරලා යන ඒ අයි සුවපත්වෙන. ඒ නිසා මියගේ ඥාතීන්ට පින් දෙනකොට ඒ අය හරියට ඉහලින් ගලාගෙන යන ජල පහරවල් වලින් පහල තියෙන අඩු තැම් පුරෝගෙන යනවා වගේ ඒ අයගේ ජීවිතත් පිනෙම් පිරිලා ඉතිරිලා යනවා කියලා බුදු හාමුදුරුව පෙනු. දැ ඕක අර්ථවත් කරන්න තමයි ඔය පැන් වඩන එක කරන්න. හැබැයි මතකතියාගන්න බුදු හාමුදුරුවෝ පැන් වඩන්න මෙහම භාජනයක් කරගෙන මෙන්න මේකයි කරන්න ඕන ඕක දේශනාව තියෙන එකක් නෙමේ. අර උපමාවට අනුව ඒක කෙනෙකුට දැනෙන්න අර්ථවත් කරලා පෙන්නන්න ධර්මී අපේ ඉතිහාසය තුළ සාමාන්‍ය භාවිතා කළ මේ අපේ පුරුද්දෙන් ආපු එක සාමාන්‍ය අපේ සංස්කෘතියත් එක්ක ආපු ක්‍රමයක්කව පැන් වඩන එක. මේ පැන්වඩනයකෙන් අර දේශනාව තියෙන එක හරියට අර්ථවත් වෙන්න. දේශනාව තියෙන ඉහළ ඉදං ගලාගෙන යන ජලයෙන් පහල තියෙන අඩු තැන් හිස්තැම් පුරෝගෙන මහා සාගරයට යනවා. ඒ වගේ තමයි මියගේ ඥාතීන් පින් අඩු අයට පින් කරලා පින් දෙනකොට ඒ අයගේ ජීවිතත් පිනෙම් පිරිලා ඉතිරීගෙන යනවා. දැන් අපි පැම් භාජනයකට අරගෙන පැන්වක් කරනකොට ඕක වැරදියට තේරුම් ගන්න නැත්න. දැන් අපි ගම අපි භාජනයකට වතුර පුරුණු. වතුර පුරෝල පිරිච්ච භාජනයක් තියෙනවා හිස්කෝප්පයක් තියෙනවා දැන් එතන. සාමාන්‍යෙන් අපි කියනවා එතකොට මේ පැම් පිරිච්ච භාජනය අර පිනෙම් පිරිච්ච කෙන පින් කරපු කෙනා. මිය පරලවගේ පින් අඩු කෙන අර හිස් භාජනය වන. තවට අපි නිකම්ම මිය ගී කෙන හිස් භාජනයකට උපමා කරලා අපි ගෙනවා දැන් ඉදම් මේ ඥාතී නං හෝතු කියලා පැන් වඩන්නක. දැන් එයා පැන්වක් කරනකොට අර භාජනය පිරිලා ඉතිරිලා යනකොට ඇති කියලා දැන් ඔන්න නවත්ත දවකට පැන්වඩනවා කියලා කෙරෙන්. එතකොට දැන් ඔය උපමාවින් ගත් අර කරන දෙයින් ගත්තොත් වෙන්නේ ඒක ධර්මයට ගලපන්න ගයොත් වෙන පැටලිල්ලම කියන්නේ දැන් පැන්වඩලා ඉවර වෙනකොට පැම් පිරිච්ච භාජනය පැන් අඩු වෙලා. එතකොට කෙනෙකුට හිතෙන්න්න පුළුවන් ඉතින් අපි පින් දීපහම අපේ පින් අඩු වෙනවනේ. දැන් මේ පින් පිරිලා තිබ භාජනය වතුර අඩු වනාන කියලා. ඔය වගේ අර සමහර දේවල් අපි උපමාවලින් පෙන්නන්න ගිහාම වැරදි අර්ථකතන මිනිස්සුන්ට යන. නමුත් ධර්මය තියෙන්නේ පින් දෙනකොට පින් අඩුවෙනවන මේ තමන්ගේ පින වැඩි වෙනවා පින් වැඩෙනවා. ඒකයි බුදු හාන්දුර පෙන්වේ දැන් ඉහල ඉඳම් ගලාගෙන යන ජල පහරවල් දියල්ලක් කියල හිතක් පහල තියෙන අඩු තැම් පිරීගෙන ගියා කියලා දියඇල්ලෙ වතුර නතර වෙනවද වතුර අඩුවෙනවද ඒක හැමවෙලේම ගලනවා. අන්න ඒ වගේ. ඒ නිසා පිංගතුනේ ඔබේ ජීවිතය තුළ ඔබ ජීවත් වෙලා ඉන්න කාලි දැන් මේ දේශනාව තුළ හොඳට ඔබට ගොඩා කරුණු පැහැදිලි වෙන්නට ඕන. මියගේ ඥාතීන්ට පින් ලැබෙන හැටි පින් දෙනාකාරය අපි දෙන පිනෙන්ගේ අයි සුවපත්වෙන්නේ කොහොමද. එතකොට බුදු හාන්දුරු පෙන්නු අර වගේ පින් දෙනකොට ඒ ඥාතීන් සුවපත්වෙලා ඒ අයට තාශීර්වාද කරන හැබැයි අර පින්ගන්න පුළුවන් අය විතරයි. ඒ නිසා පිංහතුනේ ජීවත් වෙලා ඉන්න කාලෙ පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන්න. ඒ කරන පින් ඔබේ මියගේ ඥාතීන්ට තනුමෝදක් කරන ඊළඟ දේ තමයි පින් දෙනකොට හිතන්න. අපි බොහෝ වෙලාවට දකින දෙයක් තමයි පින් දෙනකොට අපි හිතන්නේ අනේ අපේ මැරික් චම්මා අපේ තාත්තා අපේ සහෝදරය අපේ ඥාතිය කියලා දෙතුන් දෙනෙක් මතක් කෙන. ඒ අයි නංවසයෙන් අපි කීවට කමක් නෑ. ඒ අතර ඔබ හිතන්නේ ඒ අය ඇතුළු සංසාරගත පරම්පරාගත පින් අපේක්ෂාවෙන් ඉන්න සියලු ඥාතිය මේ පින් අනුමෝදන් වෙලා සුවපත්තේවා කියලා පින් දෙන්න ඒකයි වැදගත්. දැම් බලන්න බිම්බිසා රජ්ජුරුවන්ගෙන් පින්ගන්න කොච්චර කල්ප අනූ දෙහෙකට පෙර නෑයෝ. මේ ළඟ ආත්මික දෙහෙක ඒ ජීවිතයයි නෙමෙයි. ඒ නිසා අපි අපේ අම්ම තාත්ත ගැන සිහි කල පින් දුන්නට පෙර සංසාරය අපේ අම්මල තාත්තල වෙච්ච කීදෙනෙ පින්ගන්න බලාගෙන ඇත්ත. ඒ නිසා සංසාරිකෝ පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් ඇද්ද. ඒ සියලු දෙනා අපි මේ පින් අනුමෝදන් වෙලා සුවපත්තේවා කියලා පින් දෙන ඒකයි පින් අනුමෝදන් කර නිවරදි ක්‍රමේ. තියනි සාධ දවසය ඔබට ඉතාම වැදගත් කරුණු
ප්‍රමාණයක් පින් අනුමෝදන් කිරීමේක ඔබට විතරක් නෙමේ අපි දකිනෝ අපි මේ කාලයක් බණ කියනකොට ධර්ම දේශනා කරනකොට ලංකාපුරා ලෝකෙපුරා බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මියගේ ඥාතී පින් ගන්නවද කොහොමද පින් දෙන්න ඕනේ ඒ අයට මේ පින් ලැබෙයිද පින් ගන්න නැත්නම් මොකද වෙන්න පිනාහ කියන ඔය වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා මං හිතනවා මේ දේශනාව තුළ ඔබට ඒ ප්‍රශ්න සියල්ල හොඳින් නිරාකරණය වෙන්නට ඇති තින් ඒ නිසා අපි ආශිර්වාද කරන ඔබ හැම දෙනාටම මේ ජීවිතේ පුළුවන් තරම් පින් කරගන්න පිනට ආසවෙන් බුදුහාදුර පෙන්වේ කවදාවත් පින පුංචි කියලා පිනට අවමං කරන්න එපා පුංචි පින එකතු කරන්න භාජනයකට ජලයේ බින්දුව වැටිලා භාජනයක් පිරෙනවා ඒ වගේ ජීවිතයේ පිනෙ පිරිලා ඉතිරිලා යනකම් පුළුවන් තරම් පින් කරන්න ඒ නිසා ඔබ මේ ජීවිතය අප්‍රමාණව පින් දහම් කුසල් දහම් දියුණු කරගෙන ඔබ හැම දෙනාට මේ පින සැප සහිතව සුකා පටිපදා සැප සහිත මාර්ගයක් තුළ නිවන කරායන්න මේ පින ඔබ හැම දෙනාට ආශිර්වාදයක් වේවා කියල අපි ආශිර්වාද කර ති විශේෂයෙන් සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍යස්සේ සුරු වර්ධනය කරගෙන සියලු දෙවියවූතුම් නිවනටම පත්වේවා මේ ධර්මේ ශ්‍රවණය කරන ලක්වාසි ලොවාසි හැම දෙනාමත් විශේසින් ලෝකෙ පුරා විශාල පිරිසක් අපිත් එක්ක අන්තර්ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ ධර්ම දේශනාව ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්නවා නිතර බණහනවා දහම් පිපාසෙන් ධර්මය හොයෙන කල්්‍යයානමිට බොහෝ පිරිසක් අපි වටා ඉන්නවා ඒ හැම දෙනාමත් ඔබේ පවුලල සියලු දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සූපත්තේවා ඔබ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්ම දේශනාවත් ධර්ම දානමී පිනත් ආශිර්වාදයක් වේවා කියලා ආශිර්වාද කරනවා සම්බුදු සරණ